මම ආවේ ඔයාලට මගේ ප්‍රෙග්නන්සි ජර්නි එක ගැන කියන්න කියලා. ඉතින් මම මගේ ඩිලිවරි එක සඳහා සිලෙක්ට් කරලා තිබ්බේ අවිස්සාවේල්ල හොස්පිටල් එක. මම ඒක සිලෙක්ට් කරගන්න හේතුව මට ළඟයි සහ පහසුයි. ඩිලිවරි එකටම විතරක් නෙමෙයි තියන්නේ. ඊට කලින් හැම මාසෙකම යන්න එපා අපි ක්ලිනික්. ඉතින් මට පහසුයි යන්න ළඟයි එහෙමත් එක්ක මම විසාවලේ ජෙනරල් හොස්පිටල් එක තමයි සිලෙක්ට් කරගත්තේ. මට ඉතින් යන්න තිබ්බ කාසල් එකට. අපිට පොඩ්ඩක් දුර ප්‍රශ්නයක් තියෙනවා. අනික ගෙදර වාහනයක් තිබ්බෙත් නෑ. ඒ නිසා ඉතින් මම හිතුවා විසාවල හොස්පිටල් එක ඊට වැඩිය හොඳයි එහෙම කියලා. ගොඩක් අය කිව්වා ඉතින් ඒක ස්ටාෆ් එක හොඳ නෑ එහෙම කියලා. ඒ වුණාට ඉතින් මම තීරණය කළා නෑ ඒකට තමයි මම මගේ ඩෙලිවරි එක සඳහා යන්නේ කියලා. ඉතින් මගේ ඩෙලිවරි ඩේට් එක තිබුණේ අගෝස්තු 12. අගෝස්තු 12 තිබුණාට මගේ ලාස්ට් ක්ලිනික් ඩේට් එක උනේ අගෝස්තු 4. ඉතින් මම සුපුරුදු පරිදි ගියා මේ මගේ ක්ලිනික් එකට. පස්සේ ඉතින් එතන වෙන නෝමල් ප්‍රොසීඩියර් එක වුණා. මගේ ප්‍රෙෂර් චෙක් කරා. ඊට පස්සේ උස බැලුවා. ඒ ටික වුණා. මගේ වියෝජි ડોක්ටර් එනකම් ඊට කලින් ડોක්ටර් කෙනෙක් එහෙමත් බැලුවා. වෙනදා වගේම ඒ ටික එහෙමම වුණා. ඊට පස්සේ වියෝජි ડોක්ටර් මාව බලලා කිව්වා මට ඊට පහුවෙන්දයි කියන්නේ අගෝස්තු 5 ඇවිල්ලි ඉවරලා නතර වෙන්න කියලා. මම ඊට පස්සේ ආවා ඇයි ડોක්ටර් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම මොකුත් කිව්වේ නෑ. ඔය ඇවිල්ලා නතර වෙන්නකෝ කියලා කිව්වා. මං ඉතින් හිතත් හදාගෙන මගේ එහෙම ලොකු බයක් එහෙම තිබෙන්නේ නැහැ. මං ඉතින් එහෙනම් කියලා ඉවරලා මේ ඒ වෙනකොටත් ඉතින් මගේ ලේබර් රූම් බෑග් ඔක්කොම මං රෙඩි කරලා තිබ්බේ. මට ඉතින් එන්න විතරයි තිබ්බේ. මම ක්ලිනික් එන්නේ සාමාන්‍යයෙන් මේ මගේ හස්බන්ඩ් එක. මං එයාටත් ඇවිල්ලා එළියට ඇවිල්ලා කිව්වා මේ මෙහෙමයි හෙට මට ඇවිල්ලා ඇඩ්මිට් වෙන්න කිව්වා. මේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මේ ඇයි කියලා. මං කිව්වා එහෙම විශේෂත්වයක් නම් කිව්වේ නැහැ. මේ ඇවිල්ලා ඉවරලා මේ ඇඩ්මිට් වෙන්න කියලා කිව්වා. එහෙම කියලා කිව්වා. ඉතින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි කෙනෙක් තමයි මගේ වියෝජි ડોක්ටර් අසේල මාරම හොඳ කෙනෙක්. මට මාර සපෝට් එකක් දුන්නා. හොස්පිටල් එක ක්ලිනික් යන අතරතුර ප්‍රයිවට් ගිහිල්ලා ડોක්ටර් මේ channel කරලා ඉවරලා බැලුවා. පස්සේ ඉතින් මං ගෙදර ඇවිල්ලා අම්මටයි තාත්තටයි ඒ ගෙදර ඔක්කොටම ඇවිල්ලා කිව්වා මේ අම්මේ මෙහෙමයි මට කිව්වා හෙට ඇවිල්ලා ඇඩ්මිට් වෙන්න කියලා මේ කියලා කිව්වා. ඊට පස්සේ එහෙනම් යන්කෝ එහෙම කියලා කිව්වා. පස්සේ දැන් ඔක්කොම දේවල් හරි. ඊට පස්සේ මම ගියා ඇඳට නිදාගන්න කියලා 10ට විතර ගියා. ඊට පස්සේ මගේ ක්ලිනික් එකේදී කියන්නේ නෝමල් MOH එක තියෙන්නේ. ඒකෙදි හම්බ වෙච්ච යාළුවෙක් හිටියා මේ උමා කියලා. එයාත් එක්ක ඉතින් මේ මෙසේජ් කරනවා මම. ඊට පස්සේ රෑ 11:21ට විතර. ඔව්. 21ට විතරත් අපි දෙන්න මෙසේජ් කරා මේ මෙහෙමයි මගේ ඉතින් දැන් හෙට යන්න තියෙන්නේ. මේ එහෙම කියලා ඊට පස්සේ එයාත් මට කිව්වා මේ නිින්ද යන්නේ නැද්ද අනේ ඔයාට උච්චටම දැන් හෙට උදේට යන්නත් තියෙනවා නේද? නිදා ගන්නකෝ කියලා. මං කිව්වා මට නිින්ද යන්නේ නැහැ. එහෙම කිය ඉතින් අපි දැන්නත් එක්ක ඔහේ මෙසේජ් කරගෙන හිටියා. පස්සේ ඉතින් මමත් දන්නේ නැතුව මටත් එහෙම්ම නිින්ද ගිහිල්ලා. පස්සේ 12:43ට ඒ කියන්නේ පාන්දර 12:43ට මට එකපාරට මේ බඩරි දෙන්න ගත්තා. පස්සේ බඩරි දෙන්න ගත්තට පස්සේ මම හස්බන්ඩ් ඉතින් එහා පැත්තේ ඉතින් මම යාට කියන්න ගියේ නැහැ. මගේ ඉතින් කොහොමද ඉතින් ওই බඩ ඉදිල්ල වගේ තියනවානේ. යට හරිය නිරි දෙන්න ගත්තා. මම ඊට පස්සේ টয়ලට් එකටත් ගිහිල්ලා ඔහේ හිටියා. ටිකක් ආයෙමත් ඉතින් ආයෙරි දෙනවා. එහෙම ඉතින් එච්චර ලොකු වේදනාවකුත් නැහැ. පස්සේ ඉතින් ඔහේ හිටියා මම. ඊට පස්සේ 2:25ට විතර දැන් මම টয়ලට් යන්න ඇඳෙන් එළිය බිමට බහිනකොට
බෙඩ්ෂීට් එකේ ගෑවෙනවා රතු පාරට වගේ ස්ලජ් එකක්. ඒ කියන්නේ මේ මගේ වෝටර් බෑග් එක කැඩිලා. මම දන්නේ නැහැ. පස්සේ මම බය වුණා. මම හස්බන්ඩ් කිව්වා මෙහෙමයි මම මෙහෙම බහිනකොට මෙහෙම මේවා වෙනවා. මගේ මෙහෙම බඩත් රිදෙනවා. පොඩ්ඩක් අම්මට කතා කරන්නෝ කියලා. එයාත් මට ඊට පස්සේ මේ දොස් කිව්වා මොකද ඔයා කතා කරේ නැත්නම් දැන් කීයේ ඉඳන්ද මෙහෙම වෙන්නේ කියලා. මං කිව්වා මේ 12:43 ඉඳන් වෙන්නේ මේ 12:43 ඉඳන් වෙන්නේ මම ඉතින් එච්චර ගණන් ගත්තේ නෑ. මට එහෙම ලොකුවට අමාරුකුත් නෑ. මේ බඩ රිදුනට එහෙම කියලා. පස්සේ එහෙනම් මම මට කතා කරන්න ඕන කියලා මම ටොයිලට් එකට ගිහිල්ලා ඇවිල්ලා හිටියා. පස්සේ ටික අමාරුයි ඉතින් මට. පස්සේ මේ මම අම්මා එනකොට අම්මා ඊට පස්සේ ආව කාමරේට. ඇවිල්ලා ඉන්නකොට මට අමාරු. ඊට පස්සේ මං ඇඳට වෙලා මේවා මේ නිදාගෙන හිටියේ. හරි අමාරුවෙන්. මම හොස්පිටල් එකට යන්න මේ මගේ මාමා කෙනෙක් එක්ක යන්න හිටියේ යාගේ කාර් එකේ. එයාට ඊට පස්සේ කතා කරලා 3යි කාලට විතර හස්බන්ඩ් කතා කරා මෙහිමයි මේ නංගිට අමාරුයි කියන්නේ මට අමාරුයි මේ මාම එනවාද කාර් එක අරන් මේ යන්න කියලා හොස්පිටල්. එයාලත් බය වෙලා ඊට පස්සේ එයාලත් ඉතින් ආවා. ඊපස්සේ අපි කට්ටියම මේ බෑග් ටිකත් අරගෙන මේ 4ට ගෙදරින් පිටත් වුණා. පස්සේ මම චීතේ 60 ඇඳගෙන ගියේ. අපිට කියලා තියෙනවා චීතේ 60 ඇඳගෙන එන්න කියලා. මේ චීතේ 60 ඇඳගෙන ගියේ. එතකොට නම් ටික අමාරු වුණා. ඊට පස්සේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න මේ දොර ළඟට යද්දි ඇයි ඇහුවා. ඊට පස්සේ මේ මට මෙහෙමයි හෙට ඇඩ්මිට් වෙන්න තියෙන කියන්නේ පස්සෙන්ද ඉතින් උදේටනේ යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙහෙමයි මෙයාට පස්වෙන්ද උදේට යන්න තියෙන්නේ. ඒ වුණාට මෙයාට දැන් මේ පාන්දර මේ 12 ගානේ ඉඳන් මේ අමාරු වුණා. ඒකයි එක්කන් ආවේ කියලා කොහොම හරි මේ ඇඩ්මිට් වුණා. පස්සේ නර්ස් කෙනෙක් ඇවිලි වෙලා මට කිව්වා මේ ඔයාගෙට මේ PV කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මම දැන් ඊට කලින් කට්ටියගෙන් අහලා තිබ්බේ කොහොමද කරන්නේ එහෙම කියලා. ඊට පස්සේ ඉතින් ඇඟිල්ල දානවායි කියනවා, රිදෙනවා කියනවා නම්මන. ඉතින් මම ඒවට එහෙම ලොකුවට බයක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මං කිව්වා ආයෙන කරන්නකෝ කියලා. ඊපස්සේ එයා ඉතින් මේ ග්ලව්ස් එකක් දාලා එහෙම බැලුවා මගේ යෝනි විවරයට ඇඟිල්ල එහෙම දාලා ඉතින් බැලුවා. ඊට පස්සේ බල්ලි වල චුට්ටක් වගේ ඉතින් රිදුනා. එහෙම ලොකුවට රිදුනේ නැහැ. ඉතින් බොරු කියන්න ඕනේ නැහැනේ. ලොකුවට රිදුනේ නැහැ. ඊට පස්සේ කිව්වා සෙන්ටිමීටර් 2ක් ඔයාගේ ඕපන් වෙලා තියෙන කිව්වා. එතකොට ඇවිල්ලා 4:45 විතර ඇති. ඊට පස්සේ එහෙනම් කියලා වෙලා ඉන්නයි කියලා කිව්වා. ඔයාගේ සෙන්ටිමීටර් 4ක් විතර ඕපන් වෙනකොට ඔයාව බලන විතරම ආව චෙක් කරා. අර බඩ වටේ පටි හිම දාලා. ඉතින් ඒ වලින් ඒගොල්ලන්ට තේරුණා මේ මට නිතරම මේ පේන්ස් එනවා කියලා. කියන්නේ පේන්ස් එනවා මට වැඩි. එහෙම කියලා ඒගොල්ලෝ කිව්වා. මේ ડોක්ටර් කිව්වා මේ ડોක්ටර් මෙයාට නිතරම පේන්ස් එනවා වැඩි. මේ පේන්ස් එන්නම වැඩි වෙනවා. මේ ඒ හින්දා මෙයාට මේ 6 වෙද්දි ලේබර් රූම් යවන්න පුළුවන් වෙයි. පස්සේ ඉතින් මම දැන් රෙඩි වෙන ගමන් ලේබර් රූම් යන්න කොණ්ඩේ ගොතලා එහෙම යනවා. මට ඉතින් කොණ්ඩේ ගොතා ගන්නවත් බෑ. ඒ තරම් මරගේ බඩ රිදෙනවා, යටි බඩ රිදෙනවා. මං අඬන වගේ තමයි මේව කරේ. හැබැයි මම මුලින්ම මං හිතාගෙන හිටියේ අනිවාර්යෙන් මං නෝමල් ඩිලිවරි එකක් තමයි කරන්න කියලා. මේ සිසේරියන් එකක් නම් කරන්නේ නෑ. මට මේ බයයි යට බඩ කපනකොට. මේ මට ඒකට ඊට වැඩි වේදනයි කියලා මට හිතෙනවා. මේ ඒ හින්දා මම ඒකට හරියම බයෙන් හිටියේ. නෝමල් ඩිලිවරි එකට තමයි මම මුල ඉඳන්ම ආස වුණෙත් මේ කරගන්න කියලා. බබා වුණත් හැරිලා තිබුණා සති 32කින් වගේ. මම බයත් වුණා ඇයි ඉච්චරින් මට හැරෙන්නේ කියලා. එහෙම DNA කියලා උනේ නැහැ. මේ සති 22කින් වගේ හැරිලා තිබුණා. මම ડોක්ටර්ගෙන් ඇහුවාම ඇයි එහෙම කියලා නෑ ඉතින් ඒක නෝමල් කියලා කිව්වා. ඊපස්සේ ආයෙමත් මාව PV කරා. එතකොට කිව්වා සෙන්ටිමීටර් 4ක් ඕපන් වෙලා තියෙන මෙයාව ලේබර් රූම් යවන්න පුළුවන්. ඉන්නන්ට මේ ලේබර් රූම් යවමු කියලා. මම ඉතින් ලේබර් රූම් ගිහිල්ලා
ගොඩ වෙලාවක් මට ඉන්න හම්බුනේ නැහැ. ගොඩ වෙලාවක් කියන්නේ පැය 3ක් වගේ තමයි හිටියේ. පැය 3කින් වගේ බබා හම්බුණා. විශාල හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ස්ලා ඇත්තට මතක් කරන්න ඕනේ. යාලා ගොඩක් කරුණාවන්ත අය. නෝමල් ඩිලිවරි එකක් නේ මගේ කළේ. ඒ නිසා ඒකෙදි කකුල් දෙක උඩට කරලා ඉවරලා ඩිලිවරි කරන්න පහසු වෙන්න මේ ඉන්න එපාය. එතකොට මගේ අර කකුලේ ආබාධයක් තියෙන හින්දා මට පොඩ්ඩක් අපහසුයක් වුණා. එතකොට මම කිව්වා මගේ කකුල පොඩ්ඩක් රිදෙනවා වගේ මේ ඒ හින්දා මට එහෙම ඉන්න අමාරුයි කියලා. ඒ වුණාට මේ ඒ එක්කම එක්කෙනෙක් කිව්වා මේ ඔහොම නයි ඉතින් හරියන්නේ නැහැ. දැන් ඔයා අම්මා කෙනෙක්නේ අපිට මේ උදව් කරන්න. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ඔය ගැන ඊට කැලින් මේ හිතන්න ඕනේ එහෙම කියලා. එච්චරමයි කිව්වේ. මම හිතන තරම් නෝමල් ඩිලිවරි එක ලේසිුනේ නැහැ. ඒ ඩොක්ටර්ස්ලා මට කිව්වා ඔයාට පේන් එක එන වෙලාවේ පුෂ් කරන්න කිව්වා. ඔය පේන් එක එනකොට පුළුවන් තරම් පුෂ් කරන්න කිව්වා. මමත් ඒගොල්ලන්ට මගේ උපරිම සහයෝගය දුන්නා. ඊට පස්සේ මම පුෂ් කරද්දී බබා එන්න හදනවා ඒත් එන්නේ නැහැ. ඊට පස්සේ යාළුවා කිව්වා මෙයාගේ මේ වෑයම හොඳයි. නමුත් මෙයාගේ බබා එන්නේ නැහැ. අපි මේ සිසේරියන් එකක් කරන්න මේ කරමුද කියලා. ඒකට රෙඩි කරන්න කියලා කිව්වා. මම එතකොට නම් බය වුණා. මොකද මම නෝමල් ඩිලිවරි කරන මේ සූදානම් වෙලා හිටියේ. ඒ නිසා ඊට පස්සේ කොහොම හරි පුෂ් කරා පස්සේ ડોක්ටර් මගේ බබාව ගත්තේ වැකුම් කරලා තමයි. බබා එන්න හදන ඉන්නේ නැහැ. ඒ නිසා වැකුම් කරලා තමයි බබාව ගත්තේ. වැකුම් එක යෝනි මාර්ගයට දානකොට තේරුනේ නිකන් තද දෙයක් දානවා වගේ අතින් අත ඇතුළට දාලා ගන්නවා වගේ. රිදුනේ නැහැ කියන්නේ තද වුණා. නීපුතුවනම නම් වෙදින්නේ නැහැ නේ. එහෙම වුණේ නැහැ. එහෙම ෆීලිං එකක් තමයි දැනුනේ. මගේ චූටි පැටියා එළියට ආවට පස්සේ දැන් එයා වැකුම් එකක ඉන්න ගත්තේ. ඊට පස්සේ එයාත් ගොඩක් try කරලා තිබුණා ඉතින් ඉන්න. එයා ආපු ගමන් ඇඬුවේ නැහැ. චුට්ටක් වෙලා ඇඬුවේ නැහැ. මමවත් බය වුණා. ඉතින් ආපු ගමන් අඬන්න ඕනේ කියලා කියනවනේ. ඊට පස්සේ යාගේ පිටට තට්ටු කරාට පස්සේ ඇඬුවා. ගොඩක් හයියෙන් තට්ටු කරා ඩොක්ටර්ස්ලා. ඊට පස්සේ ඇඬුවා. අනේ ඉතින් පිරිසිදු කරලා ඉවරලා මෙන්න ඔයාගේ බබාව කීරි ඉවරලා මට දුන්නා අතට. අම්මෝ ඒ වෙලාවේ දැනෙන ඇඟීම නම් ඇත්තටම මම කෙනෙක් වෙන්න ඕනේ ඒක දැනෙන්න. ඒ තරම් ෆීලින් එකක් නම් මට හිතා ගන්න බෑ. අඹිය වගේ මතකයි මොහොත මට. ඊට පස්සේ බඩ ඇතුලේ තියෙන ජරාව අයින් කරන්න ඕනේනේ. ඒකට ડોක්ටර් කෙනෙක් මට කිව්වා ඔන්න ඔයාගේ බඩ තලනවා බය වෙන්න එපා. ඔයාගේ බඩ තලලා ඇතුලේ තියෙන ජරාව අයින් කරන්න ඕනේ කියලා. මම කොහා කියලා ඊට පස්සේ පුළුවන් තරම් ඒකල බඩ තලලා ඇතුලේ තියෙන රුධිරය අනම්මන ඔක්කොම ජරාව අයින් කරා. ඊපස්සේ ලේඩි ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මගේ තුවාලයට මැහුම් දැම්මා. ඒ අතරතුර මේ චූටි පැටියා මගේ කිරි බිව්වා පළවෙනි කිර. අම්මෝ ඉතින් හරි අමුතු හැඟීමක් ඒක. එයාට බොන්නේ තේරෙන්නේ මගේ කිරි. මට එයාට කිරි දෙන්න තේරෙන්නේ එහෙම උරන්න තේරෙන්නේ නැහැ. ඉතින් එයා චූටිනේ. ඉතින් ඉපදුණු ගමන්නේ තියෙනවා පෙලක් බබාලා හරියට දන්නවා වගේ මේ කිරි බොනවා කියලා. ඒත් ඉතින් මගේ බබා නම් එහෙම කිරි බිව්වේ නැහැ. එයාට එහෙම අල්ලගෙන බොන්න තරම් තේරුණෙත් නැහැ. මගේ නිපල් එක කේත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ ඒක හරියට ඒ බොන විදිහට හැදිලා තිබුණේ නැහැ. ඊට පස්සේ එහෙම නර්ස්ලා ඇවිල්ලා එහෙම හදලා එහෙම තමයි කිරි දුන්නේ. ඊට පස්සේ ටිකකින් චූටි පැටියයි මාවයි ගිහිල්ලා වෝඩ් එකට දැම්මා. ඔන්න ඔහොම තමයි මගේ ඩිලිවරි එක සිද්ධ වුණේ. හොස්පිටල් එක ගැන කියනවා නම් ඇත්තටම ගොඩාක් ඩොක්ටර්ස්ලා
නර්ස්ලා මට උදව් වුණා කිරි දෙන්න. එහෙමම මට ගොඩක් උදව් වුණා ඇටෙන්ඩන්ස්ලා පවා. මම කලින් කිව්වා වගේ එක අයගෙන් මම ඇහුවා අනේ මේ කොහොමද හොස්පිටල් එක එහෙම කියලා. මට නම් ඇත්තටම වරදක් තිබුණේ නැහැ. ඒ හිටපු අය හැම කෙනාම හරිම හොඳයි. ඉතින් ඔන්නෝම තමයි මගේ ප්‍රෙග්නන්සි ජර්නි එක සිද්ධ වුණේ. එහෙනම් ගිහින් එන්නම්. වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. මතක ඇතුව subscribe කරන්න, bell icon එකත් click කරන්න. bye.